සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි අඳින ලද දෙවන දෙමහල් නිවසේ සැලැස්මේ අකුරු ටික ලියාගන්න කොහොමද කියලා. ඒ කියන්නේ අකුරු ටික කියන්නේ bedroom, living area, open veranda, pantry ඒ නම් ටික කොහොමද ලියන්නේ කියලා. දැන් අපි ඒ සඳහා යන්න ඕන මෙන්න මෙතන තියෙනවා annotate ක්ලික් කරන්න. ඒකෙදි මෙන්න මෙතන තියෙනවා ටෙක්ස්ට් කියලා අපි ඒක ක්ලික් කරනවා. මේ විදිහට ටෙක්ස්ට් ස්ටයිල් කියන chart එක එනවා. දැන් මම මේකේ අපි අකුරු ලියන ඔක්කොම හදාගෙන තියෙන නිසා මේකේ දැන් නැවත ඔයාලට කියලා දෙන්න අමාරුයි. ඒක නිසා දැන් මම මේකෙන් ඉවත් වෙලා දැන් මම අලුතෙන් new page එකක් open කරගෙන තියෙනවා මෙන්න මේ විදිහට. උඩා එක room එකක් වගේ මම ඩිසයින් කරලා තියෙනවා. දැන් ඒකේදී මම ඔයාලට කරන විදිය පෙන්නන්නම් අලුතෙන්ම ටෙක්ස්ට් කියන එක මේ විදිහට ක්ලික් කරනවා. ඒකේ මුකුත්ම දැන් හදලා නැහැ තාම. දැන් මෙන්න මෙතන තියෙනවා අපේ මේ අකුරු ලියන විදි. ඒ කියන්නේ අකුරු රටා. මෙතන ක්ලික් කරනවා. දැන් මම සාමාන්‍යයෙන් මම ගන්නෙ දැන් මම මෙතන කෙලින්ම T කියලා ටයිප් කරන්න. T කියලා ටයිප් කරනකොට මෙතන සාධාරණ වෙන times new roman කියන එක තමයි මම ගන්නෙ. ඒක අකුරු ලස්සනයි. ඒක තමයි මම දෙන්නේ. ඊට පස්සේ අපේ දැන් අපි ලියන ඒ bedroom, pantry ආදී කියන ලියන අකුරු ටික අඟල් 9 දීලා තමයි මම ලියන්නේ. මෙතන height එක විදිහට දෙනවා අඟල් 9. ඊට පස්සේ set current years දීලා close කරන්න. ඊට පස්සේ අපි දීපු ඒ අකුරු රටාව අනුව තමයි දැන් අපට අකුරු ටික ටයිප් වෙන්නේ. ඊට පස්සේ අපි යනවා මෙන්න මෙතන multi line text ක්ලික් කරනවා. මෙතන පළවෙනි එක අපි ගන්නවා multi line text කියන එක. දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන මේ අකුරු ටික ඇවිල්ලා තියෙනවා. අපි ලියන්න ඕන අකුරු ආකාරය. මෙන්න මෙතන මේ මුල්ල මේ ඇතුලේ මුල්ල ක්ලික් කරලා අපි මෙන්න මේ විදියට මෙතෙන්ට ඒ කියන්නේ අනිත් මුල්ල පෙන්නනවා. ඊට පස්සේ අපට අවශ්‍යයි මේක මැදට ගන්න. මෙන්න මෙතන justification ක්ලික් කරන්න. මැද ඒ කියන්නේ middle center දෙන්න. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට අපි ලියන්න ඕන ටික මැදට ආවා. දැන් මම මේක ලියනවා bedroom කියලා. දැන් මේ විදිහට bedroom කියලා දිගට ලියන්නත් පුළුවන් පොඩි ස්පේස් එකක් මැදට තියලා. එහෙම නැත්නම් bed කියලා ලියලා room කියන කොටස යටට ලියන්නත් පුළුවන්. දැන් මම ඒ කොටස යටට ගන්න හදන්නේ. දැන් මේ විදිහට ටයිප් කරලා enter දෙන්න. ඊට පස්සේ room කියලා ටයිප් කරන්න. ඊපස්සේ ක්ලික් කරන්න මැද. මෙන්න මේ විදිහට තමයි අපි අකුරු ටික ටයිප් කරේ. දැන් මේ layers chart එකේ මම wall කියන layer එක විතරයි හදාගත්තේ. ඒ කියන්නේ අලුත් page එකක් අරගෙන මේ පොඩි කොටක් නිර්මාණය කළා. ඔයාලට මේක කියලා දෙන්න ඕන නිසා ඉතුරු මුකුත්ම layers වල වෙන නම් ගම් මුකුත් දැම්මේ නැහැ. කෙලින්ම ඔයාලට පෙන්වන්න ඕන නිසා මේකේ අලුතෙන් page එකක් open කරා. දැන් අපි කලින් අපේ plan එකට යනවා නම් අපි මෙන්න මෙතන layers chart එකේ අපි අකුරු ලියන්න ඕන නම් text කියන එකට දා ගන්න ඕන. දැන් බලමු අපේ නැවත සැලැස්මට යමු. ඒකේ මෙතන annotate යන්න. දැන් ගියාට පස්සේ text ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකේ මෙතන මම නමක් දීලා තිනවා normal letter කියලා දීලා. මෙතන නම විදිහට මම දීලා තිනවා times new roman කියලා. ඊට පස්සේ අකුරු size එක height එක විදිහට 9 දීලා තියෙනවා. ඔන්න ඔය විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකේ නැවතත් යනවා multi line text ක්ලික් කරලා මෙතන පළවෙනි එක අරගන්නවා. මෙතන මුල්ලත් අරගෙන ක්ලික් කරාට පස්සේ තමයි මෙතන මේ chart එක නැවත එන්නේ. justification කියන එකට අපි දා ගන්න ඕන.
enter දීලා යට අකුරු ටික මේ විදිහට අපි ලියනවා. ඊට පස්සේ ක්ලික් කරා. ඔන්න ඔය ආකාරයට තමයි අකුරු ටික ටයිප් කරන්න ඕන. දැන් ඒ වගේ මේ ටික අපි ඔයාලා ප්ලෑන් එක අඳිනකොට ලියන්න. දැන් මම ඊළඟට කතා කරන්නේ පඩිපෙළ නිර්මාණය කොහොමද කරගන්නේ කියලා. දැන් ඔයාලට පේනවා දැන් මෙතන අපි යට තට්ටුවේ පඩිපෙළ නිර්මාණය කරලා තියෙනවා මෙතන. මෙතනින් යන්න අඩි 3ක ස්පේස් එකක් තියලා තියෙනවා. ඒ අඩි 3ක ස්පේස් එක තියලා තමයි මෙතන පඩි ටික අපි නිර්මාණය කරගන්න ඕන. මුලින්ම පඩි නිර්මාණය කරන්නේ අපි මේ මෙතන මේ බිත්තියේ ඉඳලා මෙතන අඩි 3ක් දෙනවා ලෑන්ඩින් එක සඳහා. ඊට පස්සේ තමයි මේ පැත්තට පඩි ටික ඇඳගෙන ඉන්නේ. දැන් බලමු අපි කොහොමද කරගන්නේ කියලා. මුලින්ම වෝල් කියන ලේයර් එක ඉහළට ගන්නවා. ඊට පස්සේ මම මෙන්න මෙතන කුඩා ලයින් එකක් අඳිනවා. නැත්නම් දිගට ලයින් එක ගත්තාම කරදරයි. කුඩා ලයින් එකක් මෙතන අඳිනවා. ඊට පස්සේ මම මේ ලයින් එක මූව් කරනවා මේ පැත්තට අඩි 3කින්. ඊට පස්සේ ඔෆ්සෙට් දෙනවා මම 9 බැගින්. ඒ කියන්නේ පඩියේ පළල 9 දෙනවා. එන්ටර් දෙන්න. මේ විදිහට පඩි ටික අඳිනවා. පඩි ටික හරියට මෙතන බිත්තියේ ලයින් එක ගාවටම ආවා. දැන් බලමු අපි මෙතන ස්පේස් එකේ කොහොමද ඩිමෙන්ෂන් එක කියලා. මෙතන තියෙන 3යි 4ක්. එතකොට මම මෙතන හරියට 9 එන තැනින් තමයි මෙතන මේ බිත්තිය මම නතර කරලා තියෙන්නේ. මෙතන ලෑන්ඩින් එක සාමාන්‍යයෙන් පළල අඩි 3ක් දෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඊට පස්සේ දැන් මේක හරියට දෙකට බෙදා ගන්න. ෂන් එක බලමු මුලින්ම ක්ලික් කරලා 5ක් තියෙනවා. අපි ඒක හරියට දෙකට බෙදා ගමු. මෙතන මිඩ් පොයින්ට් එක පෙන්නනවා. ඊට පස්සේ මේ දක්වා ලයින් එක ගේනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට ඊතල ටික නිර්මාණය කරගන්න පුළුවන්. දැන් පඩිපෙළ පටන් ගන්නෙ මෙන්න මෙතන බෙඩ්රූම් එක පැත්තින්දලා නගින්නේ මෙතන මේ පැත්තෙන් මෙහෙම නැගලා මේ ටිකට ඉහළට යන්නේ. මෙතන පඩි තියෙනවා නගින්න 5ක්. එතකොට පඩි 5යි ලෑන්ඩින් එකත් එක්ක 6යි. ඒ විදිහට එන්නේ 1යි 2යි 3යි 4යි 5යි ලෑන්ඩින් එකත් එක්ක 6යි. ඊට පස්සේ ඉතුරු පඩි ටික තියෙන්නේ ඉහළ මහල මේ ආකාරයට නිර්මාණය කළා. 5යි ලෑන්ඩින් එකත් එක්ක 6යි කියලා මම කිව්වා. ඊට පස්සේ ඉතුරු පඩි ටික අඳින්න ඕන. 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි. ඒ ආකාරයට තමයි පඩි 19ක් වෙන්න අපි නිර්මාණය කරගන්න ඕන. දැන් මේ අපි මේ ලයින් ටික ඇඳගත්තට පස්සේ මේ විදිහට ත්‍රිකෝණාකාර හැටයන් කීපයක් අඳිනවනේ මේ ඊතල නිර්මාණය සඳහා. ලයින් යනවා ඉහළට ලයින් එකක් දෙනවා මේ විදිහට අඩි 1 කියලා. ඊපස්සේ රිපීට් ලයින් ගිහිල්ලා මෙතන මේ මැද පොයින්ට් එක අරගෙන මේ පැත්තට අපි දෙනවා අඩි 1 කියලා. ඊට පස්සේ එතන මේ පොයින්ට් එකේ ඉඳලා මෙතන ඒ ලයින් එක සම්බන්ධ කරගන්නවා. නැවතත් රිපීට් ලයින් ගිහිල්ලා ඒ ලයින් එකේ ඉඳලා මේ පැත්තට මේ ලයින් එක දෙනවා. මැද ලයින් එක ඉරේස් කරගන්නවා. දැන් ලයින් 3 වෙන වෙනම තියෙන්නේ. මේ 3 සම්බන්ධ කරගන්න modify ගිහිල්ලා join අරගෙන සම්පූර්ණ ඔබ්ජෙක්ට් එක පෙන්වන්න. එතකොට මේ විදිහට මේ දෙක join වුණා. දැන් මූ ගිහිල්ලා මෙතන මැදින් මේ විදිහට තියනවා. තියලා trim ගිහිල්ලා මේ මැද කොටස් ටික trim කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ මැද hatch කරගන්න. ඊට අපි මැද hatch කරගන්නවා. hatch ගිහිල්ලා
මේ ඩිසයින් එක අපි ගන්නවා. මේ විදිහට අපිට මැද හැච් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ අපි අරගත්ත ත්‍රිකෝණේ කොපි එකක් අරගන්නවා. කොපි එක අරගෙන මෙතනින් තියලා ඒ ඇඳගත්තේ ත්‍රිකෝණේ අපි රොටේට් කරගන්නවා. රොටේට් කරලා නැවත අපි ගිහින් තියනවා අනිත් පැත්තට. ඔන්න ඒ විදිහට අපිට නිර්මාණය කරගන්න පුළුවන් පඩි පෙළ. ඒ කියන්නේ පඩි නගින්නේ බහින්නේ මොන අතටද කියලා පෙන්වන්න තමයි මේ ඊතල දාන්නේ. ඊළඟට මම කතා කරනවා මේ අපේ සැලැස්මේ ඩිමෙන්ෂන් ටික දාගන්නේ කොහොමද කියලා. ඉතින් මගේ වීඩියෝ එක හොඳටම ලයික් කරන්න, channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. ඉදිරි වීඩියෝ වලදී හමු වෙමු. ස්තුතියි.